අද කතා කරමු 4G ඇඩ්වාන්ස් රවුටර් එකක් වත් ගන්න යනවා නම් ඒකේ ඔයා මොනවද බලන්න ඕනේ කියලා. මේකේ සමහර කාරණා 4G Plus routers වලට විතරක් නෙමෙයි normal 4G routers වලටත් අදාළයි. මුලින්ම ඔයා බලන්න ඕන ඔයාගේ ගන්න යන මොඩල් එක ලෙඩ නැති හොඳ මොඩල් එකක්ද කියලා. ඒත් එක්කම 4G Plus වැඩ කරන්නේ නැත්නම් 4G ඇඩ්වාන්ස් වැඩ කරන්නේ 4G category 6 වලින් උඩ routers විතරයි. ඒ කියන්නේ මේ 4G වලට categories තියෙනවා. 4G ඇඩ්වාන්ස් වැඩ කරන්නේ category 6 වලින් උඩ routers වලට විතරයි. ඊළඟ බලන්න ඕනේ අපේ ලංකාවේ service providers ලා අපිට service එක දෙන 4G bands කීපයක් තියෙනවා. මේ 4G bands ඔයාගේ router එකට support කරනවද කියලා ඔයා අනිවාර්යෙන් බලන්න ඕනේ. එතකොට මේ bands මොනවද කියලා මම ඔයගොල්ලන්ට සඳහන් කරොත් එහෙනම් band 1 3 5 8 38 40 41 විදිහට ගන්න පුළුවන්. ඔයාගේ ගන්න යන router එකේ මේ bands ඇතුළත්ද කියලා ඔයා අනිවාර්යෙන් බලන්න ඕනේ. මේ bands ඔක්කොම ඔයාගේ router එකේ ඇතුළත් නම් ලංකාවේ තියෙන ඔක්කොම networks ඔයාගේ router එකට support කරනවා. එහෙම නැතුව අත්‍යවශ්‍යම band ටිකවත් නැතුව ඕක කරන් වැඩක් නැහැ නේ. ඊළඟ බලන්න ඕනේ ඔයා 4G Plus router එකක් නම් ගත්තේ එහෙම නැත්නම් 4G Advanced router එකක් නම් ගත්තේ තව විදිහකින් කිව්වොත් එහෙම මේකේ හරියට 4G Plus වැඩ කරනවද කියලා අනිවාර්යෙන් හොයලා බලන්න ඕනේ. මොකද 4G Advanced router එකක් උන පළියට මේකේ 4G Plus වැඩ කරන්නේ නැහැ. මොකද ඔයා සෑහෙන ගාණක් දීලා 4G Plus router එකක් අරගෙන ඕක ගෙදර ගෙනල්ලා වැඩ කරන්නේ නැත්නම් ඕකෙන් කිසි තේරුමක් නැහැ නේ. ඔයාට මේක ගැන අයිඩියා එකක් ගන්න ඔයාට පුළුවන් social media වල post එකක් වගේ දාලා මෙන්න මෙහෙම මම මේ router එක ගන්න යනවා මේකේ කොහොමද මේක මෙහෙම වැඩ කරනවද කියලා අපෙන් පොඩ්ඩක් අහලා බලන්න පුළුවන්. ඒක පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නම් ඔයාලට ඒක ගැන අදහසක් දෙයි මේක කොහොමද මේක perform කරන්නේ කොහොමද performance හොඳයිද signal හොඳට එනවද 4G Plus වැඩද ඔන්න වගේ කාරණා ඔයාලට දැනගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඕක උස්සන් ඇවිල්ලා ෆෝන් එකේ 4G Plus කියලාත් පෙන්නනවා. ෆෝන් එකට ස්පීඩ් එකක් තියෙනවා. හැබැයි router එකට දාපුවම ස්පීඩ් එක නැහැ. ඉතින් ඕක ගැන කල්පනා කර කර ඔළුවේ අත ගහගෙන ඉන්න තමයි වෙන්නේ. මේකට හේතුව තමයි මේ 4G advanced routers වල තියෙන 4G combination කියලා දෙයක්. මේ 4G combinations කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා 4G Plus router එක බෑන්ඩ් කීපයක් එකතු කරලා තමයි අපිට ස්පීඩ් එක හදලා දෙන්නේ. එතකොට ඔයා මෙහෙම හිතන්න සිම් එකක් ඔයා පාවිච්චි කරනවා A කියලා සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගේ. එයා එයාගේ ටවර් එකකින් ඔයාට දෙනවා බෑන්ඩ් 1 එකයි 3 එකයි කම්බයින් කරලා. හරිද? එතකොට ටවර් එකකින් ඒක දුන්නාම ඔයා දැන් පාවිච්චි කරන 4G advanced router එකක්නේ. මේ router එකට අර බෑන්ඩ් 1 එකයි 3 එකයි ඇග්‍රිගේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර දෙක කම්බයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ 4G advanced නැත්නම් 4G plus වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ සරලවම ඔය බෑන්ඩ් 1 එකයි 3 එකයි එකතු කරන වැඩේ ඔයාගේ router එකට support කරන්න ඕනේ. ඉතින් මම ඕක දැන් ඔය example එකක් විදිහට ගත්තේ. ඉතින් තව combination ඕන තරම් තියෙනවා ලංකාවේ service providers ලගේ. ඉතින් තව විදිහකින් ඕකට කිව්වොත් එහෙම අපි කියනවා carrier aggregation කියලා. ඊළඟ කාරණා විදිහට ගන්න පුළුවන් මේක ඔයාගේ අවශ්‍යතාවය මත තමයි depend වෙන්නේ. ඔයා බලන්න ඕනේ මේකට external antennas පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මොකද ඔයාගේ ගෙදරට හෝ ඔෆිස් එකට coverage ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා router එක අරගෙන ඔයාට external antenna එකක් පාවිච්චි කරලා මේකට solution එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒ antenna එක. ඉතින් antenna ගන්නකොටත් අපි බලන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා මම ඒක පස්සේ වීඩියෝ එක කතා කරන්නම්. ඔයා මේ දේවල් බලලා ගත්තේ නැත්නම් antennas එහෙම connect කරන්න බැරි නම් ඔයාගේ router එකට ඔයාට router එක අරගෙන ගහකට නගින්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයාලා චුට්ටක් දැනුවත් කරන්න තමයි ඕනේ උනේ. ඉතින් ඒ වගේ මතක් කරන්න අපේ YouTube channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න කියලා ඕගොල්ලන්ට ආරාධනා කරනවා.